චාවයාලුවනේ නාපොල් රේඩියෝ YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ආවා ප්‍රශ්න සහ පිළිතුරු 20ක්. බලන්න මේ ප්‍රශ්න සහ පිළිතුරු 20න් ඔයගොල්ලන්ට ප්‍රශ්න කීයකට උත්තර පිළිතුරු දෙන්න පුළුවන් කියලා. හරි. වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පතෙන් දෙගන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරගන්න කියලා මම මතක් කරනවා. හරි. අපි යමු වීඩියෝ එකට. හරි. පළවෙනි ප්‍රශ්නෙට. In presenza del segnale raffigurato è consentito il transito all'autobus. උත්තරේ වේරෝ. මෙතනින් ප්‍රශ්නය අහන්නේ මෙතන තියෙන විදිහට ටොන් 6.5කට වැඩි බරකින් යුතු වාහන වලට ඇතුළු වීම තමයි තහනම් කරලා තියෙන්නේ. මෙතනින් අහනවා මෙහෙදී බස් වලට ඇතුළු වීම ඇතුළු වෙන්න පුළුවන්ද කියලා. ඔව් බස් වලට ඇතුළු වෙන්න පුළුවන්. මෙතනින් තහනම් කරලා තියෙන්නේ ටොන් 6.5කට වඩා වැඩි භාණ්ඩ ප්‍රවාහන කරන අයට තමයි භාණ්ඩ ප්‍රවාහන කරන වාහන වලට තමයි ඇතුළු වීම තහනම් කරලා තියෙන්නේ. හරි. මේක තහනම් සංඥාවක්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Nell'incrocio rappresentato nel figura il veicolo N passa dopo il transito dal veicolo R ma prima che transito il veicolo A. උත්තරේ ෆාල්සෝ. මෙතනින් අදහස් වෙන්නේ N වාහනේ පිටත් වෙනවා කියනවා R වාහනයට පසුව සහ A වාහනයට කලින් පිටත් වෙනවා කියලා මේ පිටත් වෙනවාද කියලා තමයි අහන්නේ. මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා උත්තරේ ෆාල්සෝ. මේ විදිහට ඔයගොල්ලන්ට මේක පිටත් වෙන විදිය කියනවා නම් මේක සංඥා කිසිවක් නැහැ. ඉන්ක්‍රෝෂ් එකක්. මෙතන සිදු වෙන්නේ N වාහනේ ඉන්ක්‍රෝෂ් එක මැද්දට එනවා. N වාහනේ ඉන්ක්‍රෝෂ් එක මැද්දට ආවට පස්සේ R වාහනේ දකුණු අත පැත්තේ කිසිම කෙනෙක් නැති නිසා R වාහනේ පිටත් වෙනවා. R වාහනේ පිටත් වුණාට පස්සේ A වාහනේ දකුණු අත පැත්තේ කවුරුත් නැති නිසා A වාහනේ පිටත් වෙනවා. ඊට පස්සේ අවසාන වතාවට අවසාන වශයෙන් N වාහනේ පිටත් වෙනවා. හරි. මෙතන ප්‍රශ්න විදියට බැලුවොත් මෙතනින් අහලා තියෙන්නේ N වාහනේ පිටත් වෙනවා කියනවා R වාහනයට පසුව සහ A වාහනයට කලින් කියලා. එහෙම වෙන්නේ නැහැ. මෙතන පිටත් වෙන පිළිවෙල මම ඔයගොල්ලන්ට කිව්වා. මොකද්ද? R පිටත් වෙනවා, ඊට පස්සේ A පිටත් වෙනවා, ඊට පස්සේ N පිටත් වෙනවා. මේ විදිහට තමයි මේ ඉන්ක්‍රෝෂ් එකේ වාහන පිටත් වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Durante la fermata il conducente deve essere sempre presente e pronto a riprendere la marcia. උත්තරේ වේරෝ. මෙතන ප්‍රශ්නෙන් අහලා තියෙන වාහනේ අපි නවත්තලා තියෙන. මෙතන පෙර්මාතක් කියලා කියන්නේ කාට හරි වාහනේට නගින්න හෝ වාහනෙන් බැහැලා යන්න කියන එක. නැතුව වාහනේ පාක් කරලා තියෙන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. ඒක නිසා අපි වාහන මෙතනින් අහලා තියෙන්නේ වාහනේ නවත්තලා ඇති අවස්ථාවක රියදුරා හැම අවස්ථාවකම සූදානමින් ඉන්න ඕන රිප්‍රෙන්දරේ මාර්ච්. ඒ කියන්නේ එයා පිටත් වෙන්න ඕනම අවස්ථාවක එයා පිටත් වෙන්න සූදානමින් ඉන්න ඕන කියලා අහන්නේ. ඔව් එයා අනිවාර්යෙන් පිටත් වීම සඳහා සූදානමින් ඉන්න ඕන. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ පෙර්මාතා එක සහ සොස්සා කියන එක හොඳට මතක තියාගන්න. පෙර්මාතා එක කියන්නේ ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. පෙර්මාතා එක කියන්නේ බස් එක ඔයගොල්ලෝ මතක තියාගන්න. මොකද බස් එක පෙර්මාතා එක කරන්නේ. ඒ කියන්නේ බස් හෝල්ට් එකේදී නවත්තනවා මගින්ට නගින්න සහ බහින්න. ඒක නිසා මේ පෙර්මාතා කියන එක එහෙම මතක තියාගන්න. නැත්තම් සොස්සා කියන්නේ වාහනේ පාක් කරන කියන එක. වාහනේ පාක් කරනවා කියන තමයි සොස්සා කියන එක කියලා කියන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato è un segnale di direzione obbligatoria. උත්තරේ වේරෝ. මෙතන මේ ප්‍රශ්නෙන් අහලා තියෙන මේ සංඥාව මේ සංඥාවෙන් අදහස් වෙන්නේ අපි අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු දිශාව පෙන්වන සංඥාවක්ද කියලා තමයි අහන්නේ. ඔව් මේක සංඥාවල්ද ඔබ්ලිගටෝරි එකක්. මේකෙන් තනින් පෙන්ලා තියෙන්නේ අපි දකුණු දිශාවට අනිවාර්යෙන් ගමන් කළ යුතුයි කියලා තමයි තියෙන්නේ. ඒක නිසා උත්තරේ වේරෝ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. Il segnale raffigurato indica l'altezza massima di veicoli ammessi al transito. උත්තරේ වේරෝ. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මීටර් 3.5කට වඩා වැඩි උසකිනුත් වාහන වලට ඇතුල් වීම තහනම් කරලා තියෙනවද කියලා අහන්නේ. ඔව් මේක තහනම් සංඥාවක්. ඒක නිසා උත්තරේ වේරෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato ha validità per tutte le 24 ore.
උත්තරේ වේරෝ. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන මේ සංඥාව පැය 24ම වළංගුද කියලා. ඔව් මේ සංඥා පැය 24ම වළංගුයි. මේකේ වළංගුතාවය අපේ වෙලාව වළංගුතාවය පොඩ්ඩක් අඩාල කරනවා නම් අඩාල කරන්න ඒගොල්ලෝ පන්නේල් ඉන්ටර් ගතිය එකක් දානවා. මෙතන එහෙම එකක් නැති නිසා මේ segnale පැය 24ම වළංගුයි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Nell'incrocio rappresentato in figura il veicolo D deve dare la precedenza al veicolo H. උත්තරේ වේරෝ. හරි මෙතනින් අහන්නේ D වාහනය H වාහනයට ප්‍රමුඛතාවය දෙන්න ඕනද කියලා තමයි මෙතනින් අහන්නේ. මේ ඉන්ක්‍රෝෂ් එකේ නැත්නම් මේ මන්සන්දිත් කිසිම සෙන්ඥාලයක් නැහැ. ඒක නිසා දකුණෙන් එන අයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. මෙතනදී පිටත් වෙන පිළි වාහන පිටත් වෙන පිළි ඕගොල්ලන්ට කිව්වොත් ඉස්සෙල්ලාම පිටත් වෙනවා H වාහනය, ඊට පස්සේ D වාහනේ, ඊට පස්සේ B වාහනේ. මම ඔයගොල්ලන්ට මේ කිසිම සංඥාවක් නැති ඉන්ක්‍රෝෂ් කරන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලලා නැත්නම් ඒකත් බලන්න. එහෙම බලාගත්ත ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato si può trovare prima di un ponte. උත්තරේ වේරෝ. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මේ සෙන්ඥාලෙන් අදහස් වෙනවද කියලා අහනවා. මේ සෙන්ඥාලෙ අපිට හම්බෙන්න පුළුවන්ද කියලා අහනවා පාලමකට කලින්. පාලමක් හම් වෙන්න කලින් හම්බෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔව්. මේ සෙන්ඥාව තහනම් සංඥාවක්. ඒ වගේම මෙතනින් අදහස් වෙන්නේ ටොන් 7කට වඩා වැඩි බරකින් භාණ්ඩ ප්‍රවාහන කරන වාහන වලට ඇතුළේම තහනම් කරලා තියෙනවා. ඒක නිසා මේ සංඥාව අනිවාර්යෙන් අපිට පාලමකට කලින් දැක් ගන්න පුළුවන් වෙනවා. Hari, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato si può essere integrato con il pannello in figura. උත්තරේ වේරෝ. හරි මේ ප්‍රශ්නෙන් අහන්නේ මේ අහලා තියෙන මේ සෙන්ඥාලට පන්නේල් ඉන්ටර් ගතියකින් පන්නේල් ඉන්ටර් ගතියකින් තියෙන්න පුළුවන්ද කියලා අහන්නේ. මේ පන්නේල් ඉන්ටර් ගතිය එකක් මේ සෙන්ඥාල යටින් තියෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඔව්. මෙතනදී මේ සෙන්ඥාල පෙරිකොලෝ එකක්. මෙතනින් අදහස් කරනවා මේ පන්නේල් ඉන්ටර් ගතියකින් දැනුවත් කරනවා. මෙතන මේ අවදානම මේ අපිට මේ සෙන්ඥාල දකින්න තැන හිටන් තව කිලෝමීටර් 2.8ක දුරක් දක්වා මේ අවදානම පවතිනවා කියලා තමයි මේ සෙන්ඥාලේ අදහස් වෙන්නේ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato preannuncia un tratto di strada in cui è consentito la fermata ma non la sosta. උත්තරේ falso. මේ ප්‍රශ්නෙන් අහන්නේ මේ සංඥාව ඇති අවස්ථාවකදී වාහනේ නවත්තන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම සොස්සා පාක් කරන්න බැහැ කියලා බැහැද කියලා තමයි අහන්නේ. මේක සංඥාව පෙරිකොලෝ එකක්. මේදී මේ කාරණා දෙකම කරන්න බැහැ. කියන්නේ පෙර්මාත් එක කරන්නත් බැහැ. කියන්නේ කාටවත් නගින්න සහ බහින්න වාහනේ නවත්තන්නත් බැහැ. ඒ වගේම වාහනේ පාක් කරලා තියන්නත් බැහැ. මේ සෙන්ඥාලි පෙරිකොල එකක් ඉස්සරහා මෙහෙම වාහනේ නවත්තන්නවත් පාක් කරන්නවත් බැහැ. ඒක නිසා මේ උත්තරේ falso. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Nell'incrocio rappresentato in figura il veicolo H è l'ultimo ad attraversare incrocio. උත්තරේ වේරෝ. මෙතනින් අදහස් වෙන්නේ මේ ඉන්ක්‍රෝෂ් එකේ නැත්තම් මේ මන්සන්දියේදී H වාහනය අවසානයේට පිටත් වෙන්න ඕනද කියලා තමයි අහන්නේ. ඔව් H වාහනය තමයි අවසානයේට පිටත් වෙන්නේ. ඕගොල්ලන්ට මම මේ වාහන පිටත් වෙන පිළිවෙල කියනවනම් මෙතනදී D වාහනේ ඉස්සෙල්ලාම පිටත් වෙනවා. මොකද මේකෙත් කිසිම සංඥාවක් නැති සෙන්ඥාලයක් නැති ඉන්ක්‍රෝෂ් එකක්. ඒක නිසා දකුණු පැත්තෙන් එන කට්ටියට ප්‍රෙසිඩන්ස් එක දෙන්න ඕන. මෙතනදී ඉස්සෙල්ලාම පිටත් වෙනවා D වාහනේ. මොකද D වාහනයක දකුණු අත පැත්තේ කිසිම කෙනෙක් නැහැ. D වාහනේ පිටත් වුණාට පස්සේ පිටත් වෙනවා C වාහනේ. මොකද D පිටත් වුණාට පස්සේ C ගේ දකුණු අත පැත්තේ කිසිවෙක් නැති නිසා C පිටත් වුණාට පස්සේ පිටත් වෙනවා A වාහනේ. A වාහනේ පිටත් වුණාට පස්සේ පිටත් වෙනවා H වාහනේ. ඒක නිසා මේ උත්තරේ වේර. මොකද අහලා තියෙන්නේ H වාහනේ තමයි ඉන්ක්‍රෝච් එකේ අවසානට පිටත් වෙන්නේ කියලා අහනවා. ඔව් වේරෝ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා nell'intersezione di figura il veicolo è
può transitare prima del veicolo R ma dopo il veicolo N. උත්තරේ වේරෝ. හරි මෙතනින් බලන්න මෙතනින් අහලා තියෙන්නේ ඒ වාහනේ පිටත් වෙනවා කියනවා ආර් වාහනයට කලින් සහ එන් වාහනයට පසුව කියලායි. ඔයගොල්ලෝ මේ ඉන්ක්‍රෝෂ් එක බලන්න මේ ඉන්ක්‍රෝෂ් එක සෙන්යාලි සහිත ඉන්ක්‍රෝෂ් එකක්. ඒ වාහනයට සහ ආර් වාහනයට ඒගොල්ලන්ට නවත්තන්න වෙන මොකද ඒගොල්ලන්ට තියෙනවා සෙන්යාලේ දාරේ ප්‍රෙසිඩෙන්සා සෙන්යාලේ ඒගොල්ලන්ට තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී මේ වගේ අවස්ථාවකදී ඕගොල්ලෝ ඒ සහ ආර් දෙන්නවම නැහැ කියලා හිතාගෙන බැලුවත් කමන්නේ. ඒක නිසා මෙතනදී පිටත් වෙන ඉස්සෙල්ලාම එන් වාහනේ පිටත් වුණාට පස්සේ ඕගොල්ලෝ බලන්න කාගේද දකුණු අත පැත්තේ කිසිම වාහනයක් නැත්තේ කියලා. මෙතනදී ඒ වාහනේ දකුණු අත පැත්තේ කිසිබේක් නැහැ. ඊට පස්සේ ඒ වාහනේ පිටත් වෙනවා. ඒ වාහනේ පිටත් වුණාට පස්සේ තමයි ආර් වාහනේ පිටත් වෙන්නේ. මෙතන ඕගොල්ලෝ බලන්න දැන් ප්‍රශ්න බලන්න. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන ඒ වාහනේ පිටත් වෙනවා කියනවා ආර් වාහනයට කලින් සහ එන් වාහනයට පසුව. හරි. ඒක නිසා උත්තරේ වේරෝ. ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඇති සෙන්යාල සහිත ඉන්ක්‍රෝෂ් එකකුත් කොහොමද අපි හසුරවා ගන්න කියලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නට. È vietato il sorpasso di veicolo della polizia. උත්තරේ falso. කියන්නේ මෙතනින් අහනවා පොලිසිය ගමන් කරන වාහනයකට ඉස්සර කිරීම තහනම් කරලා තියෙනවද කියලා. නෑ. එහෙම තහනම් කිරීමක් කරලා නැහැ. ඒ නිසා උත්තරේ falso. හැබැයි පොලිසිය හදිසි අවස්ථාවක ගමන් කරන වෙලාවට කියන්නේ ලයිට් එක නිල් පාට ලයිට් එක පත්තු කරමින් ඒගොල්ලන්ගේ සවුන්ඩ් එක දාගෙන යනවා නම් ඒ වගේ අවස්ථාවදී පොලිස් වාහන වලට ඉස්සර කරන්න බෑ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Nell'incrocio rappresentato nel figura veicolo N attraversa per primo. උත්තරේ falso. හරි. මෙතනින් අහන්නේ එන් වාහනේ මන්සන්දින් ඉස්සෙල්ලාම පිටත් වෙනවද කියලා තමයි අහන්නේ. එන් වාහනේ මෙන් මන්සන්දින් ඉස්සෙල්ලාම පිටත් වෙන්නේ නැහැ. මොකද එන් වාහනේ මේකත් කිසිම සංඥාවක් නැති ඉන්ක්‍රෝෂ් එකක් නිසා බලන්න දකුණු අත පැත්තෙන් එන කට්ටියට ප්‍රෙසිඩන්ස් එක දෙන්න ඕන. එන් වාහනයේ දකුණු පැත්තේ ඒ වාහනේ ඉන්න ඒකන්ද එන් වාහනේට පිටත් වෙන්න බෑ. මම ඔයගොල්ලන්ට මේක පිටත් වෙන විදිහ කිව්වොත් එන් වාහනේ ඉස්සෙල්ලාම ඉන්ක්‍රෝෂ් එක මැද්දට එනවා. මේ ත්‍රිකෝණේ මැද්දට ඇවිල්ලා යා නවතිනවා. යා ඉස්සෙල්ලාම පිටත් වෙන්නේ නැහැ. එතනින් අදහස් වෙන්නේ මෙයා ඉස්සෙල්ලාම පිටත් වෙනවා කියලා. එයා ඉන්ක්‍රෝෂ් එක මැද්දට ඇවිල්ලා යා නවතිනවා. එතකොට ආර් වාහනේ පිටත් වෙනවා. ආර් වාහනේ පිටත් වුණාට පස්සේ ඒ වාහනේ දකුණු අත පැත්තේ කවුරුත් නැති නිසා ඒ වාහනේත් පිටත් වෙනවා. ඒ වාහනේත් පිටත් වුණාට පස්සේ තමයි එන් වාහනේ පිටත් වෙන්නේ. මොකද මෙතන කිසිම සංඥාවක් නැති ඉන්ක්‍රෝෂ් එකක්. ඒක නිසා ඒ විදිහට තමයි ඉන්ක්‍රෝෂ් එකේදී මෙතනදී වාහන පිටත් වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. In presenza del segnale raffigurato è vietato sorpassare i veicoli che sono fermati per lasciare attraversare il bambini. උත්තරේ වේරෝ. හරි. මෙතනින් මේ ප්‍රශ්නෙන් අහනවා මේ සංඥාවට අදාළව ළමයින්ට පාර මාරු වීම සඳහා නවත්තලා තියෙන වාහන වලට ඉස්සර කරලා යාම තහනම් කරලා තියෙනවද කියලා තමයි අහන්නේ. ඌ අනිවාර්යයෙන්ම එහෙම ඉස්සර කරලා යාම සම්පූර්ණ තහනම්. මොකද මේ සෙන්යාල පෙරීකොල එකක්. මොකද ළමයින්ට මාරු වෙන්න සඳහා ළමයින්ට ඉඩ දීලා වාහනේ අපි නවත්තන් ඉන්නකොට අපි ඒ වාහනේට ඉස්සර කරන් ගියොත් අනිවාර්යයෙන්ම අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම ඉස්සර කරලා යන්න බෑ. උත්තරේ වේරෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නට. Il segnale raffigurato preannuncia un incrocio in cui si ha la presidenza. උත්තරේ වේරෝ. මෙතනින් අදහස් වෙන්නේ මේ සංඥාවට අනුව මේ මන්සන්දියේදී අපිට ප්‍රමුඛතාවය ලැබිලා තියෙනවද කියලා තමයි අහන්නේ. ඔව් අපිට ප්‍රමුඛතාවය ලැබිලා තියෙනවා. මේක මේ segnale කියලා ගන්න intersezione a T con diritto di presidenza. මෙතනදී මම මේ සම්බන්ධ වීඩියෝකුත් කරලා තියෙනවා. බලන්න නැත්නම් බලන්න. මෙතනදී කළු පාටින් ලොකුවට පෙන්නන පාරේ තමයි අපි ගමන් කරන්නේ. වම් අත පැත්තෙන් චූටිට පෙන්න කොටසින් තමයි අනිත් දිශාවෙන් එන වාහන අපිට පෙන්වන්නේ. ඒක නිසා මේ උත්තරේ වේරෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato indica l'obbligo di tornare indietro.
උත්තරේ false. මේකෙන් අහන්නේ මේ සංඥාවෙන් අදහස් වෙනවද කියලා අහනවා. මේක අපි දැක්කාට පස්සේ ආපසු හැරලා එන්න. ආපසු හැරලා එම අනිවාර්යද කියලා අහනවා. උත්තරේ false. මේ සංඥාලේ අනිවාර්ය සංඥාවක්. නමුත් මෙතනින් අදහස් වෙන්නේ ඔබ්ලිගෝති රොතතෝය. ඒ කියන්නේ වට රවුමක් තියෙන රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ අදාළ තියෙන ප්‍රේක්ෂක නැත්නම් අදාළ ඉරි මතින් අපිට අපේ මාර්ගය පෙන්ලා තියෙන මාර්ගය මතින් යන්න ඕන කියන දේ තමයි මෙතනින් අදහස් කරන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il segnale raffigurato indica che per raggiungere Milano bisogna percorrere l'autostrada al numero 472. උත්තරේ false. මේ ප්‍රශ්නෙන් අහන්නේ අපිට මිලාන් වලට යනවා නම් මිලාන් වලට යන්න ගන්න ඕන අවුටෝස්ට්‍රාඩා එකේ නම්බරේ 472ද කියලා අහන්නේ නැහැ. මේක වැරදි. මේ සෙන්ඥාලේ දී ඉන්ඩිකේෂන් එකක්. ඒ කියන්නේ අපිට තොරතුරු දැනගන්න තියෙන ඉන්ඩිකේෂන් එකක්. මෙතන මේ සෙන්ඥාලෙන් අපිට පෙන්වන්නේ ෆිරෙන්සි වලට, බොලෝඤ්ඤා වලට නැත්නම් මිලාන් වලට ළඟා වීම සඳහා ඇති කිලෝමීටර ගාන තමයි අපිට මේකේ පෙන්වන්නේ. ඒක නිසා මේ උත්තරේ false. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. In presenza del segnale raffigurato si deve fare attenzione a non tamponare i veicoli che si attraversano per dare la precedenza ai pedoni. උත්තරේ වේරෝ. හරි. මේ ප්‍රශ්නෙන් අහනවා අපි ගමන් කරනකොට පදිකෙන්ට පාර මාරු වීම සඳහා නවත්තලා තියෙන වාහන වලට පිටිපස්සෙන් ඇවිල්ලා අපි අවධානයෙන් ගමන් කරන්න ඕන කියනවා. පිටිපස්සෙන් ඇවිල්ලා හප්පන්න පිටිපස්සෙන් ගිහලා හප්පන්න නැතුව තම්පනවා කියලා කියන්නේ නවත්තලා තියෙන වාහනයකට හරි නැත්නම් ගමන් කරන වාහනයකට හරි එක පොලිමකට ගිහිල්ලා හැප්පෙන එකට තමයි තම්පනවා කියලා කියන්නේ මෙතනදී. එහෙම ඒක නිසා හැප්පෙන්නේ නැතුව සිටීමට අපි අවධානයෙන් යන්න ඕනද කියලා අහනවා මේ සෙන්ඥාලෙන්. ඔව්. උත්තරේ වේරෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නේ. Il limite massimo di velocità per ciclomotore è di 45 km all'ora. උත්තරේ වේරෝ. ඉතින් අහන්නේ චික්ලොමොටෝරයකට යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 45ක්ද කියලා අහනවා. ඔව්. චික්ලොමොටෝරයකට යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 45 වේගෙන් තමයි යන්න පුළුවන් වෙන්නේ. හොඳයි යාළුවනේ. හරි. අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අවසන් කරන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මගේ වීඩියෝ එක හොඳයි නම් අපිට කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න සහ පතෙන් දෙක ගන්න බලාපොරොත්තුෙන් ඉන්න යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. හරි. එතකන් තා අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මං ගිහිල්ලා එන්නම්. ඕකේ. ෂාව්.